අයිබෝවන් අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න හදන්නේ චොක්ලට් ෆජ් කේක් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි බලමු පැල්වත්ත නිෂ්පාදන යොදාගෙන චොක්ලට් ෆජ් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු මොනවද මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කියලා. මුලින්ම පැල්වත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 125කුත් පැල්වත්ත බටර් ග්‍රෑම් 125කුත් ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200කුත් අයිසින් ෂුගර් ග්‍රෑම් 100කුත් කජු නට් ග්‍රෑම් 65කුත් මේ සඳහා අපි යොදා ගන්නවා. දැන් අපි කොහොමද හදන්නේ කියලා බලමු. මුලින්ම අපි පැල්වත්ත බටර් අපි මේ පෑන් එකට දානවා. ඉන්පසුව පැල්වත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් උත් එකට එකතු කර ගන්නවා. දැන් අපි මේ දෙකම අඩු ගින්දරේ ලිපි තියාගන්නවා. තියාගෙන විස්ක් එකක් අරන් මේක හිමීට කලවම් කරගන්නවා හොඳට දිය වෙනකම්. ඒ අතරතුරදී අපි මේ ඩාර්ක් චොකලට් ටික කුඩා කැබිලි වලට කපා ගන්නවා. චොකලට් ටික කපලා ඉවරයි. ඒක පැත්තකින් තියලා අපි දැන් මේක බලමු. හොඳට රත් වෙලා තියෙනවද කියලා. දැන් පැල්වත්ත ෆ්‍රෙෂ් ක්‍රීම් එකයි බටර් එකයි හොඳට දිය වෙලා අවශ්‍ය ප්‍රමාණයට උෂ්ණත්වය තියෙනවා. දැන් අපිට පුළුවන් මේකට චොකලට් ටික එකතු කරගන්න. හොඳට මතක තියාගන්න මේ ෆ්‍රෙෂ් ක්‍රීම් එකයි බටර් එකයි බොයිල් ස්ටේජ් එකට අඩුවෙන් හීට් කරගන්න, රත් කරගන්න. බොයිල් කරගන්නම අවශ්‍ය නැහැ. දැන් ඒක අපි හොඳින් කලවම් කරගන්නවා. චොකලට් ටික දිය වෙනකන් හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් මට පේනවා මේකේ චොකලට් ටික දිය වෙලා ඉවරයි. දැන් අපි මේක ලිප නිමලා තව ටිකක් අපි මේක හොඳින් කලවම් කරනවා. කලවම් කරගෙන අපි මේ ලෑස්ති කරගත්ත බෝල් එකට මේ චොකලට් ටික දානවා. දාලා අපි රූම් ටෙම්පරේචර් එකට එනකම් මේක අපි පැත්තකින් තියනවා. එහෙමත් නැත්නම් කූරු ගාලා මේක අපිට අවශ්‍ය කරන උෂ්ණත්වයට ගෙන්නනවා. මොකද අපි මේකට කෙලින්ම අයිසින් ෂුගර් දැම්මොත් අයිසින් ෂුගර් එක දිය වෙනවා. දිය වුණොත් මේකේ කේක් එකක් හැටියට මේක තියෙන්නේ නැහැ. මේක වැක්කිරලා දිය වෙලා යන්න පුළුවන්. ඒකෙ හින්දා තමයි අපි චොකලට් එක රූම් ටෙම්පරේචර් එක එනකන් මේක තියන්නේ. ඔව් දැන් අපි චොකලට් ෆජ් එකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි කලින් කිව්වා මේක සුළු වෙලාවක් රූම් ටෙම්පරේචර් එක තියන්න කියලා. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක සුළු වෙලාවක් කියන්නේ මේ වගේ පොඩි ක්වොන්ටිටි එකකට පැය භාගයක් වගේ කාලයක් ඇති මේක රූම් ටෙම්පරේචර් එකට එන්න. ඒ වගේම මේක කේක් 10ක් 15ක් හදනවා නම් අඩුම තරමේ පැය දෙකක වගේ කාලයක් අපිට මේක රෙස් කරන්න වෙනවා. දැන් අපි බලමු ඊළඟ අදියරට යන්නේ කොහොමද කියලා. දැන් අපි මේකට අයිසින් ෂුගර් කලවම් කරගන්නවා. ඔව් දැන් අපි මේකට රෝස්ටඩ් කජු නට්ස් ටිකත් එකතු කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේක කේක් රින් එකට දාන්න. ඔව් දැන් අපි චොකලට් ෆජ් එකේ අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපි ස්පොන්ජ් ලේයර්ස් දෙකක් හෝ බටර් කේක් ලේයර්ස් දෙකක් පාවිච්චි කරනවා අඩියටයි මැදටයි. දැන් අපි ඉස්සෙල්ලාම අඩියට දාගන්නවා මේ අපි ලෑස්ති කරගත්ත බටර් කේක් ලේයර් එක. ලෑස්ති කරගෙන රින් එකේ හතරෙන් එකකට අපි හදාගත්ත චොකලට් ෆජ් මිශ්‍රණය දානවා. දැන් නැවතත් මැද ලේයර් එකක් අපි මේ විදිහට දාගෙන
ඊළඟ මිශ්‍ර ඉතුරු කොටස මේකට දාන්න. දැන් මේ කේක් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක සීතකරණයේ පැය 3ක් විතර කාලයක් මේක අපි සීතකරණයේ ගබඩා කර තියෙනවා. ඔව් දැන් අපි මේ කලින් හදාගත්ත චොකලට් ෆජ් කේක් එක අයිසින් කරන්න යන්නේ. අපි එකට චොකලට් බටර් ක්‍රීම් එක යොදා ගන්නවා. දැන් අපි මේ විදිහට චොකලට් ෆජ් කේක් එක අයිසින් කරලා මද වේලාවක් අපි මේක සීතකරණයේ තියෙනවා. ඔව් දැන් අපි චොකලට් ෆජ් කේක් එක අයිසින් කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ කලින් හදාගත්ත ඩාර්ක් චොකලට් මිරර් ග්ලේස් එක. මේකේ රෙසිපි එක පල්ලෙහා ලින්ක් එකේ සඳහන් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක ග්ලේස් කරගන්නේ කියලා. දැන් ඔයගලන්ට මම කිව්වා මේ ඩාර්ක් මිරර් ග්ලේස් එක අපි කලින් හදාගත්ත ඩාර්ක් මිරර් ග්ලේස් එක මේක හදලා ඉවරනාට පස්සේ කේක් එකෙන් මූණ බලන්න පුළුවන් කියලා. ඒක බොරුවක් නෙමෙයි. කැමරාව ලං කරන්න මම පෙන්නන්න මගේ මූණ. ඔව් දැන් මේ අපි ඩාර්ක් මිරර් ග්ලේස් එකෙන් ග්ලේස් කළාට පස්සේ දැන් අපි මේ අවසාන අදියරටයි යන්නේ. දැන් අපි මේක වටේට කජු නට්ස් අල්ලනවා. දැන් අපි මේ කජු නට්ස් වලින්ම අපේ කේක් එකේ ඉතුරු කොටසත් ගානිෂ් කරගන්නවා. ඔව් දැන් අපි චොකලට් ෆජ් කේක් එක අවසන් අදියරටම පැමිණලා තියෙන්නේ. ඒක අපි දැන් කවර් කළා චොකලට් මිරර් ග්ලේස් එකෙන්. මේ මිරර් ග්ලේස් එකට අපි පාවිච්චි කළා පැල්වත්ත ෆේස් ක්‍රීම්. මම ඔයගලන්ට කලින් වීඩියෝ එකේ කිව්වා පැල්වත්ත ෆේස් ක්‍රීම් එකෙන් හොඳ ෂයින් එකක් එනවා චොකලට් මිරර් ග්ලේස් එකට. ඒ ෂයින් එක කියන්නේ අවසානයේදී අපේ මූණ බලන්න උනත් පුළුවන්. දැන් අපි චොකලට් ස්ලජ් කේක් එක වටේට කජු නට්ස් වලින් උඩට ලයින් එකක් කජු නට්ස් වලින් ගානිෂ් කරලා අපි මේ කේක් එක අවසන් කරනවා. අවසන් කරගත් කේක් එක තමයි දැන් මේ තියෙන්නේ.